යහංගල කෙහෙල්පත් දෝරුව අන්න ඒ හරියෙන් පේනවා. කන්ද ජලාශය පැත්තෙන් තියෙනවා. ඔයාලට තව පෙන්නන්න. අයිබෝවන් අයිෂබෝවන්. ඉතින් අදත් තවත් සොඳුරු ගමනාන්තයක ආරම්භය. ඔයාලට මේ තැන කිව්වොත් හොයාගන්න බැරි වෙයි හරියට. ඉතින් අපේ අද ගමනාන්තය කරගහතැන්න. ඉතින් අපි අද යන්නේ කරගහතැන්න view point එක හොයාගෙන. ඒ කියන්නේ පුංචි ලෝකාන්තයක් තියෙනවා කරගහතැන්න කියලා. ඉතින් කරගහතැන්න පුංචි ලෝකාන්තය හොයාගෙන තමයි යන්නේ. මම මේ දැන් ඉන්න තැනට ඔයාලට එන විදිහ කිව්වොත් එහෙම ඔයාලට එන්න තියෙන්නේ මාතලින් වල රත්තොට රයිල රත්තොටින් ගම්මඩුව පාරේ. ඒ කියන්නේ ගම්මඩුව පාරෙන් මාතල රත්තොට ටවුන් එකෙන් පොඩි බස් හෝල්ට් එකක් තියෙනවා. ඒ බස් හෝල්ට් එක හරිය පොඩි පල්ලෙහාට පාරක් තියෙනවා. ඒ පාරෙන් මෙහෙට කිලෝමීටර් 10ක වගේ දුරක් මම මේ ඉන්න හැටි එන්න තියෙන්නේ. ඉතින් අපි තව චුට්ටක් දුරින් ඉස්සරහට ගිහිල්ලා අපි දානවා පාරෙන් හතුරු පාරට. ඉතින් අපි එන්නේ පාරෙන් තමයි අපි යන්නේ කරගහතැන්න view point එක හොයාගෙන. ඉතින් අපි හිතනවා ගමන ලස්සන සුන්දර ගමනක් වේවි. ඉතින් අපි තව ඉස්සරහින් තමයි අපි ගමන ආරම්භ කරන්න හිටියේ. ඒ කියන්නේ වීඩියෝ කරන්න හිතන් තව ඉස්සරහින් ඒත් මෙන්න මේ ලස්සන පරිසරය දැක්කන් පස්සේ වීඩියෝ එක මෙතනින්ම අරන් යන්න කියලා හිතුවා. ඉතින් අපි යමු මෙන්න මේ පාරේ ඉස්සරහට කරගහතැන්න view point එක හොයාගෙන. අපි යමු ඉස්සරහට එන්න. අපි දැන් ඉස්සරහට අර පාරේ ඇවිල්ලා අපිට අපි එද්දි පෙන්නන්නම් අපි හැරුණු තැන අපේ ලොකු වැස්සක් ආපු නිසා අපිට ඒ හැරුණු තැන අපිට පෙන්න ගන්න බැරි වුණා. ඉතින් අපි මෙන්න මේ පාරේ ඇවිල්ලා තමයි අපි යන්නේ දැන් අපේ පරණ කරගහතැන්න ගම්මානේ හොයාගෙන. ඒ කියන්නේ ඇතෑරලා ගියපු කරගහතැන්න ගම්මානේ හොයාගෙන තමයි අපි මේ ඉස්සරහට යන්නේ. ඉතින් ඔයාලට පේනවා අපි යන පරිසරය මාරම ලස්සනක් තියෙන්නේ. ඒ වගේම හරි භයංකාර දේවලුත් මේ පරිසරයේ තියෙනවා. ඉතින් අපි හැමදේම දැනගෙන හැමදේම බලාගෙන තමයි අපිට ඉස්සරහට යන්න දෙන්නේ මෙන්න මේ ගමන. ඉතින් අපි යමු ඉස්සරහට. ඔයාලට පේනවා තියෙන පරිසරය මාරම ලස්සනයි නේද? මාරම ලස්සනයි. මේ පාර නම් ටිකක් අමාරුයි. කියන්නේ පාර කැඩලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එන්න නම් පොඩක් අමාරුයි පාරේ. ඒ ඔයාලට පේනවා පාර කොච්චර අමාරු වුණත් අපිට අර යන තැන්වල තියෙන ලස්සන මාරම වයිබ් එකක් තියෙන්නේ. පෙන්නන මල්ලියට පැත්තකට ඔයාලට පේනවා ඇති තියෙන ලස්සන හරිම ලස්සනයි. අපි අන්න අර ඔයාලට පේන එහා පැත්තට අද සෙට් එකට තමයි අපි දැන් යන්නේ. පෙන්නන්න මල්ලි පොඩක් පාර. ඔයාලට එළියට අපි යන පාර. පල්ලෙහා පාර. ඉතින් අපි මෙන්න මේ පාරේ ඇවිල්ලා මෙන්න මේ පාරේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඔයාලට අන්න හරියෙන් පේන්නේ නැති යහංගල කෙහෙල්පත් දෝරුව අන්න ඒ හරියෙන් පේනවා. ඉතින් ලකේ කරත් මම හිතන්නේ මේ පැත්තට පේනවා දැන් වැහිලා තියෙන්නේ. අර පැත්තෙන් මොරහකන් ජලාශය පේනවා.
ඉතින් අපි යනවා මෙන්නේ පාරේ. ඔයාලට ඇහෙනද හුලගේ සද්දේ? මාරම ලස්සන පරිසරයක් තියෙන එන්නේ පාරේ. අපි යනවා මෙන්න මේ පාරේ ඉස්සරහට. අපි දැන් ඉන්නේ ඇත්ත ඇරලා ගියපු කරගහ තැන්න ගම්මානි. හරිද ගම මචං? මොකද්ද? අයියෝ යම්මා මොකදුනේ අල්ලලිය කජව අල්ලපන් හැබැයි බදුනා කකුල ඊයරගේ අම්මච්චේ ගමට යනවද? අපි එන ගමන් පොඩ්ඩක් බලමු නේද? දැන් යමු. ඊවල හතරක් පහක් ගම අර හරි පැට්ටියක් වගේ එකක් තියෙනවානේ. එයා පැට්ටියක් කොහොම අතර එකක් තියෙනවා. පැට්ටියක් වගේ එකක් එයා පැට්ටියක්. දැන් බඩු තියෙන්නේ ඈ මේ දැන් ඒවා තියෙන්නේ උඩට ගිහින් ගලවමු ඔයා මේ ස්ටේට් මේක මචං මේ කෙලින්ම මේ ගම්මඩුව ස්ටේට් එකේ. ඒක තාම මිනිස්සුන්ට ඒක. ඔව්.
වත්තයි තියෙන්නේ ගම්මඩුව කියන මේ ස්ටේට් එක. මෙච්චර අමාරු තා හැංගෙන්න තමයි මිනිස්සු එන්නේ නැත්තේ ඈ මේවා මෙච්චරම අමාරු තා හැංගෙන්න තමයි මිනිස්සු එන්නේ බලන්න කරලා මොනවද වෙලාව මට ශීවි Dapat apa? Helmet එක නෙමෙයි. ඔය කකුල් ඩින් කියන නිසා රෝදනේ? කකුල් ඩින්නවා කියන්නේ. කොහොමද? අද මේ මොන අපරාධයක්ද බම්මේ? ඈ? මේ මොන අපරාධයක්ද බම්මේ? ඇයි? මොන කියලානේ බම්මෝ? ඔය තේ හදන්න ඕනේ. අත වැදුනා යකෝ මේ කුඩල්ල එනම් නෑ විතරේ වද ගිහින් මයින් කරු ඔය උණන් කාලා දෙන රජ්‍ය කාලේ කැමරාව කාලා දින් පිටේ කාණන් ඈ Lembra? Santosai. අපි ਚੱලනවද ඔයාට? Bare bare kudala kanama megani ඉවරයි කියලා හිතුවාට තාම ඉවර නැහැ අවද යනවා
කන්ද ජලාශය මේ පැත්තෙන් තියෙනවා. ඔයාලට තව පෙන්නන. තව එහා පැත්තත් පෙන්නන්න තියෙනවා. එහා පැත්ත මීදුම් වලින් වෙලාගෙන තියෙන්නේ. මේ පැත්තෙන් අතන තමයි අපේ view point එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ හරියට කැම්පින් සයිඩ් එකක් තියෙනවා. ඉතින් අන්න අර මොරකා කන්ද දිහා බලන අපි අද රාත්‍රියේ මෙන්න මේ හරිය ගත කරනවා. good morning වෙන්න ඕනේ හැමෝටම. ඔයාලට good වුණාට අපිට නම් good නෑ. මේ වෙනවා ඊරෑ මාර ප්‍රශ්න ගොඩ මුණ දෙන්න උනේ. එකයි ඊරෑ වීඩියෝ මුකුත් කරගන්න බැරුනේ මේ ලස්සන view එකත් එක්ක. එහා පැත්තේ මොරකන් ජලාශය තියෙනවා. සන්රයිස් එකක් කිසි දෙයක් බලා ගන්න බැරි වුණා. ඉතින් මේ පේනවාද ටෙන්ට් එකත් එක්ක මේ පැත්තින් කැඩිලා. ඉරන් වාර මොකද්ද කියන්නේ දෙන්නේ ඊයත් අකීම ගැන ඊරෑ. ඊරෑ අත්දැකීම කියන්නේ කැම්පින් අපි වයින් එපාම කරමු. කැම්පින් යන්නේ මේ නිකන් ටෙන්ට් එකක් පරවගෙන හිටියේ. අතර මාරම හුලඟක් තිබුණේ. ඒ වගේම වැස්ස. ඉතින් මාරම කට්ටක් කෑවේ මෙන්න මේ තත්ත්වෙන් ඉන්න. ඊරෑ එලි කරගත්තේ බොහොම අමාරුවෙන් කියන තරම් නේ මචං. එලියටකම් බලන් හිටියේ. ඒ තරම්ම අපූර්වම අත්දැකීමක්. අසරණ වෙලා ඉන්න එකේ ආය මචං අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එකටම ඇවිත් තින්නේ. අසරණ වීමේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එකටම ඇවිත් තින්නේ. ජීවිතේට මේ වගේ දෙයක් වෙලා නෑ බා. රේන්ජ් ජැකට් එක දාගෙන ඉන්නේ. මොකද මේ වෙනකොට හොඳට තෙමිලා ඉන්නේ. ඔයාලට මේක තුනට කැප්පරේ දාගත්ත එකයි කොණ්ඩේ ඔක්කොම තෙමිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට දැන් පෙන්නන්න. මෙතන තියෙන ලස්සන view එක සන්රයිස් එක නම් බලා ගන්න බැරි වුණා. මොරකන් ජලාශේ අන්න අර හරියෙන් තමයි පොඩි සන්රයිස් එකක් තියෙනවා. ඒ හරිය මිස්ට් එකත් එක්ක කිසි දෙයක් අපිට පේන්නේ නැහැ. මෙන්න මෙතන තමයි අපිට view point එක තියෙන්නේ. අපි බලමු තව පොඩ්ඩකින් යන්න පුළුවන් view point එකට යමු. හරිම ලස්සන පරිසරයක්. ඉතින් ආපු දවස අවුල් වුණාද මන්දා. ටෙන්ට් එකත් එක්ක ඔයාලා පේනවද මේ? නිකන් ටෙන්ට් එක මාරුද ටෙන්ට් එක චුට්ටක් එහෙම මෙහෙන් කවර් කරන් තමයි ඊරා ගත කරේ. රහරින් ඔයාලා පේනවද? සන්රයිස් එකක් තියෙනවා මේ හරිය. හොඳයි කියලා තාලනේ අපි ගමනේ හරහරිට පොඩ්ඩක් ගස්සේ මාවෙන් අත්දැකීම් බලලා යමු. මෙන්න මෙයාගේ ලස්සන අමිහිරි අත්දැකීමක් එක්ක අපි දවස ආරම්භ කරනවා. මෙයාගේ ලස්සන පරිසරයක ඉඳලා නෝල වෙන මල්ලිය උඩින් කොට නමන්න. අදාගම කියලා කියන්නේ. බලමු ඔයාලට සර්ප්‍රයිස් එකක් දෙන්න පුළුවන් වුණා දුරකට හරි. ඔයාලා පේනවා තියෙන ඊදුමයි හොලඟයි ඉතින් මේ පරිසරය අමුතුම ලස්සනක් තියෙන්නේ. ඒ වගේම මාර එක්ස්පීරියන්ස් එකක්. ඔයාලට යන්නේ සන්රයිස් එක පොඩ්ඩක් හරි වෙන්න ගන්න පුළුවන් වුණොත් කියලා හිතාගෙන. මේ උදේට මේ මොබුලක තිබුණා. ඉරයට කොහොමද තිබුණාද කියලා හිතාගන්න පුළුවන්. ඒ කියන්නේ වෙනම පයිප් එකක් තිබුණේ.
එළි වෙනකන් ඇරලා සන්රයිස් එකක් තියෙනවා පොඩි. මේ සුන්දර කරගහතන්නට සමුදිලා අපි යනවා දැන් පල්ලෙහාට. මොකද අපිට ඉන්න බෑ මාරම වැස්ස. හුළඟ වැඩි කන්නේ බ්ලොක් කරලා තියෙන්නේ. පට්ටම අමාරු ඉන්න. ඒ නිසා අපි දැන් බයිනා පල්ලෙහාට. ඉතින් අපි උදේ කෑම ගන්න උදේ කෑම එක පල්ලෙහාට ගිහලා කොහෙද හදාගෙන කාලා බලන්න යන්නේ. අපි එන යමු පල්ලෙහාට ගිහලා හදාගන්න. අපිට මේට වඩා වැස්ස අඩු වුණොත් අපි කරගහතන්න පරණ ගමට ගිහිල්ලා ගමේ චුට්ටක් බලලා මම පල්ලෙහාට නැතුව පල්ලෙහාට බයිමු එහෙම. එහෙනම් යමු පල්ලෙහාට. මෙන්න මේ පාරේ අපි යනවා පල්ලෙහාට. මෙතන නගින්න අමාරුයි හොලක සරයි වැස්සත් එක්ක. ඉතින් ආයෙ ආවොත් ආයෙ ආපු දවසක අනිවාර්යයෙන්ම මොනසන්දි පෙන්නන්නම් view point එක. ඉතින් අපි යමු මෙන්න මේ පාරේ පල්ලෙහාට දැන්. අපි ඇවිල්ලා මෙන්න මේ පාරේ මේ අපි ඉස්සෙල්ලා හැරුණේ පළවෙනි වීඩියෝ එකේ අර හැරෙනා වගේ තියෙන තැන මෙන්න මේ ඉතින් තමයි ඇතුළට යන්න තියෙන්නේ කරගහ තැන්න පුංචි ලෝකාන්තය හොයාගෙන. ඔයාලට පෙන්වන්න තව පොඩි දෙයක් තියෙනවා. උයි
හරි පරිස්සම් වෙන්න එනකොට කූඩැල්ලුන් ගෙන්න මාර විදියට කූඩැල්ලෝ ඉන්නවා ආය මේ කූඩැල්ල පරිස්සම් වෙන්න අඩුම අතෙත් නේ හරි පරිස්සම් වෙන්න අපි යමු දැන් පල්ලෙහාට මෙන්න මේ පාරේ මෙන්න මෙතන ලොකු බෙන්ඩ් එකක් තියෙනවා මෙන්න මේ පැත්තේ ලොකු මේ පොඩි ගැප් එකක් වගේ එකක් තියෙනවා අන්න ඒ හරිය ලොකු වංගුවක් තියෙනවා ඒ වංගුවත් එක්ක මේ පැත්තට තමයි යන්න තියෙන්නේ ඉතින් ඊටමත් සාර්ථක නෙවෙයි අසාර්ථක කැම්පේන් එක නිම කරලා මොකද එළි වෙනකන් නිින්ද නැහැ මාරම කට්ටක් කෑවේ ටෙන්ට් එකක් ගහ ගන්න දෙන්නේ නැහැ හුළඟ වැස්ස හැම දෙම එළි වෙනකන් නිදා ගන්න නැතුව මාරම කට්ටක් කාලා මෙන්න මේ පාරෙන් අපි ඇතුළට ගිහිල්ලා කරගහතන්න පරණ ගම්මානේ හොයාගෙන ගිහිල්ලා වල්ලලි මැදින් ඊටමත් දුෂ්කර ගමනක අවසානය අපි දැන් නිමා කරනවා ඉතින් යසින් මොකද කියන්නේ මාරම එක්ස්පීරියන්ස් එකක් මොකද වෙනස්ම අත්දැකීමක් එළිය වෙනකන් නිදා ගන්න නැහැ මේ දවස්වල නම් කරගහතන්න එන්න එපා අපි ඇවිල්ලා තින්නේ පොසොන් මාසේ නම් එන්න එපා මොකද හුළඟත් එක්ක ටෙන්ට් එකක්වත් ගහ ගන්න බෑ මාරු රසරන වෙනවා ඒක නිසා ඔයාලා කරගහතන්න එනවනම් පස්සේ මාසෙක එන්න මෙන්න මේ මාසවල නම් කැම්පින් කරන්න එන්න එපා ඉතින් එහෙනම් ලස්සන දවසක නිමාව එහෙනම් හැමෝටම ජයෙන් ජය වේවා ඉරාන මොන හරි කියන්න තියනවද මට ඒ පිරිසාව දුනා ඒ තරම මාරම අමාරුයි හයික් එක ඔයාලට පේනවා මේ බඩු ටික CC එකට දාලා තියෙන්නේ ඒ තරම මාරම මහන්සි මේ ලේ ගලනවා ඉතින් හැමතැනම එහෙනම් හැමෝටම ජය වෙන්න ඕනේ එහෙනම් අපි ගිහලා යන්න ජය වේවා bye bye